ආණ්ඩුවේ මුල්පුටු කිහිපයක් මාරුවීමක් තරුණ නායකත්වයක් අත්අඩංගුවට ගැනීමක් සිදුවේවි. සිරගත වීමට ප්‍රථම අගවිනිසුරුතුමාගේ සේවා කාලය දීර්ඝ කිරීම පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව ජයග්‍රහණය කෙරුවද අවසාන වශයෙන් මිනිසුන් දැඩිව ආර්ථිකව අපහසුතාවයට පත්වෙන්නා වූ කාල සීමාවද මෙම වසර අග කැමැති කෙනෙකුට වෙඩි තැබීමක් හෝ ඝාතනය කිරීමක් සම්බන්ධ පුවත්පත්හානි නාලිකා මැදිරියක ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් රජය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශය සඳහා ගන්නා වූ තීන්දුව මත පක්ෂ භේදයකින් තොරව සිදුවීමට යන්නා වූ විශාල වූ අනතුරක් වළක්වා ගනිමින් ගුවන් යානයක් මෙම වසර අග කාල සීමාව වන විට ජනතාව රැල්ලක් වශයෙන් ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමක් පොළවට ගිලා බැසීමක් හෝ පස් කන්දකට යටවීමක් සිදුවේවි. මේ බොහෝ දුරට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මාස 4ක ඇතුළත කාල සීමාවේදී රටේ දේශපාලන චරිතයකට වෙඩි ශරීරයේ ඇතිවෙන්නා වූ ව්‍යාකූල තත්ත්වයක් මත පැතිරෙන්නා වූ වසංගතකාරී රෝගී තත්ත්වයක් තෙරුවන් සරණයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආයුබෝවන්. මම ලසිත අද දින මෙම වැඩසටහන හරහා 2026 වසර ඉදිරි මාස 4 ඇතුළත රටේ වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව අධ්‍යාත්මික ගවේෂණයෙන් පසු ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම්. මෙම වැඩසටහන අවසානය වෙනතුරු රැඳී සිටින්න. අතීතයේ හා අනාගතයේ පිළිබඳව 100% නිවැරදි දැක්මක් ඇත්තා වූ පුද්ගලයෙකු සිටීද සියල්ලම ග්‍රහණය කර ගැනීමට හැකි වෙන්නා වූ පුද්ගලයෙකු සිටීද ඒ බුදුරජාන් වහන්සේ පමණයි. 2026 ඉදිරි කාල සීමාව සාරාංශ වශයෙන් දේශපාලනික පසුබිම වර්තමාන රජය ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නා වූ බොහෝ කටයුතු සිදු කිරීමට නොහැකි වෙන බාධා පැමිණෙන ඔවුන් සමග සිටින්නා වූ බොහෝ කණ්ඩායම් හා බොහෝ පුද්ගලයන් ඔවුන් හැරදා යන ඔවුන් විවේචනය කරන රටේ විවිධ වූ ශ්‍රේෂ්ඨවල විවිධ වූ විද්වතුන් රජයට විරුද්ධව හඬ නගන මහජනතාව විවිධ වූ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන රජයට විරුද්ධව ඒකරාශී වෙන විපක්ෂයේ ඒකරාශී වෙන විපක්ෂයේ බලවත් වෙන තරුණ නායකත්වයක් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන සිරගත කිරීමට ප්‍රථම නැවත නිදහස් වෙන රජය ගන්නා වූ විවිධ වූ තීරණ හා රජය ගේන්නා වූ විවිධ වූ අනපනත් මත මහා සංඝරත්නයේද රජයට විරුද්ධව නැගී සිටින රජයට අපහසුම වූ කාල සීමාව පටන් ගන්නා වූ කාල සීමාවක් බවට මේ ඉදිරි මාස 4 කාල සීමාව ඇරඹේවි. ආර්ථිකයේ වශයෙන් ලෝකයේ පුරා විවිධ රටවල් වලට සම්බාධක දමමින් පවතිනා යුදමේ තත්ත්වයේ රටවල් අතර ව්‍යාප්ත වෙමින් ලෝක ආර්ථිකය තවදුරටත් කඩා වැටීමකට ලක් වේවි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසර අග කාල සීමාව වෙන විට රට ආර්ථිකව පසුබෑමකට ලක් වේවි. මිනිසුන් දැඩිව ආර්ථිකව අපහසුතාවයට පත්වෙන්නා වූ කාල සීමාවද මෙම වසර අග කාල සීමාවේ සිට පටන් ගනිවි. ස්වභාවික වශයෙන් ඉදිරි කාල සීමාවේදී පළාත් කිහිපයකට දැඩි වර්ෂාපතනයේ සුළි කුණාටු මෙන්ම තවත් පළාත් කිහිපයකට වියලි වූ කාලගුණයක් බලාපොරොත්තු වීමට පුළුවන්. මේ කාල සීමාවේදී මේ පරිසරයේ ස්වභාවිකව වෙන්නා වූ විශේෂ වූ වෙනස් වීම මත වසංගත රෝගයන්ද පැතිරෙන්නා වූ කාල සීමාවක් මෙන්ම මිනිසුන් ඉදිරි කාල සීමාවේදී දැඩිව ස්වභාවික වශයෙන් අපහසුතාවයට පීඩාවට පත්වීමක් සිදුවේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී රජයේ ඉහළම තනතුරු දරන්නා වූ නිලධාරීන් හා විවිධ වූ ශ්‍රේෂ්ඨවල ඉහළම තනතුරු දරන්නා වූ නිලධාරීන් තනතුරු හැර යාමක් සිදුවේවි. මෙය දිගින් දිගටම දකින්නට ලැබේවි. මෙම වසර අග කාල සීමාවේදී හෝ ලබන වසර මුල කාල සීමාවේදී ආණ්ඩුවේ මුල්පුටු කිහිපයක් මාරුවීමක් සිදුවේවි. මෙම මාරුවීමත් සමග ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුව දෙදරීමකට ලක්වේවි. ඉදිරි කාල සීමාවේදී රජය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශය සඳහා ගන්නා වූ තීරණ මත පක්ෂ භේදයකින් තොරව ආණ්ඩුවට විරුද්ධව මත ඉදිරිපත් කිරීමක් හා විරෝධය පෑමක් සිදුවේවි.
දේශපාලනික වශයෙන් හෝ දේශපාලන චරිත වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි චරිත පවා මේ වර්තමාන රජයට විරුද්ධව හඬ නගන්නා වූ රජයට විරෝධය පාන්නා වූ කාල සීමාවක් මෙම වසර අග කාල සීමාවේදී එළඹේවි. ඉදිරි කාල සීමාවේදී සිංහල මහා ජාතියේ බලය හීන වෙන වෙනත් ජාතීන්ට බලය ලැබෙන පාලනයන් විසින් බෞද්ධ ජනතාව විසින් සිදු කරගෙන යන්නා වූ විවිධ වූ ආගමික කටයුතු වලට බාධා වීම සිදුවෙන්නා වූ පුවත් අසන්නට නිතර ලැබෙන එම සිදුවීම් සමුදාය නිසා රට දෙකට වෙන්නා වූ සිටිවිල්ල ඔබගේ සිත තුළට ගොඩනැගෙන්නා වූ කාල සීමාවක් ඉදිරි කාල සීමාවේදී උදා වේවි. මෙම වසර අග කාල සීමාව වෙන විට මේ ආණ්ඩුව සමග කටයුතු කෙරුවා වූ කටයුතු කරගෙන යන්නා වූ බොහෝ පුද්ගලයන් හා බොහෝ කණ්ඩායම් ආණ්ඩුව හැරදා යාමට පටන් ගන්නා වූ කාල සීමාවක් ඇරඹේවි. මෙම වසර අග කාල සීමාව හෝ ලබන වසර මුල කාල සීමාව වෙන විට ආණ්ඩුව අපට මේ මොකද වුනේ කියන සිතිවිල්ල ගොඩනගෙන්නා වූ කාල සීමාවක් ඔවුන්ට උදා වේවි. එම කාල සීමාවත් සමගම മന്ത്രിවරු හා ඇමතිවරු ඉල්ලා අස්වෙන්නා වූ කාල සීමාවද ඇරඹේවි. සිදුවීමට යන්නා වූ විශාල වූ අනතුරක් වළක්වා ගනිමින් ගුවන් යානයක් අනපේක්ෂිතව ගොඩබැමීමකට ලක් වේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී දින 4කට වඩා වැඩි කාලයක් අධික වර්ෂාපතනයක් දකින්නට ලැබේවි. උතුරු නැගෙනහිර කේන්ද්‍රය කරගෙන විද්වතුන් හා රටේ ජනතාව හා විපක්ෂය ඒකරාශි වෙමින් රජයට විරුද්ධව හඬ නැගීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී තරුණ නායකත්වයක් අත්අඩංගුවට ගැනීමක් සිදුවේවි. සිරගත වීමට පෙතම නිදහස් වීමක් සිදුවේවි. සිරගත වූවද බොහෝ කෙටි කාල සීමාවක් තුළදී නැවත නිදහස් වීමක් සිදුවේවි. මෙය ඉදිරි මාස 7 ඇතුළත කාල සීමාවේදී සිදුවේවි. තරුණ නායකත්වයක් වටා බොහෝ ජනතාව ඒකරාශි වීමක් ජනතාව ඒකරාශි වෙන්නා වූ සිදුවීම් මාලාවක් ඉදිරි කාල සීමාවේදී දකින්නට ලැබේවි. සංචාරයක් විනෝදයක් සඳහා පැමිණි කණ්ඩායමක් දියැලක් ආශ්‍රිතව ජීවිතක්ෂයට පත්වීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී ආණ්ඩුවේ മന്ത്രിවරු ඇමතිවරු දෙදෙනෙක් මාරක රිය අනතුරකට ලක්වේවි. උතුම් වූ භූමියක මරණයක් සම්බන්ධව ශෝකනීය පුවතක් අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී රූපවාහිනී නාලිකා මැදිරියක ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් සිදුවේවි. මන්ත්‍රීවරයෙකුට හෝ ඇමති කෙනෙකුට වෙඩි තැබීමක් හෝ ඝාතනය කිරීමක් සම්බන්ධ පුවතක් අසන්නට ලැබේවි. මෙය ඉදිරි මාස 8 ඇතුළත කාල සීමාවේදී සිදුවේවි. අගවිනිසුරු තුමාගේ සේවා කාලය දීර්ඝ කිරීම පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව ජයග්‍රහණය කෙරුවද අවසාන වශයෙන් ජනතාව ඉදිරියේ පරාජයට පත්වේවි. අධිකරණයේ ස්වාධිපත්‍ය වෙනුවෙන් උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී මාරක අනතුරක් සිදුවේවි. දුම්රිය දෙකක් එකට ගැටීමෙන් ජීවිත අහිමිවීම සිදුවේවි. කන්ද උඩරට ප්‍රදේශයේ වාහනයක් පෙපාතයට පෙරළී මාරක රිය අනතුරක් සිදුවේවි. ජීවිත අහිමිවීම සිදුවේවි. මෙය බොහෝ දුරට නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්ක ඇතුළත සිදුවේවි. වාහනයකට ඉඩ දීමට යාමේදී වාහනයක් බසයක් පාලමක ගැටී ජලාශයකට ජලයට පෙරළීමක් සිදුවේවි. ජීවිත අහිමිවීම සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී ස්වාමින් වහන්සේ නමකට වෙඩි තැබීමක් හෝ ඝාතනය කිරීමත් සම්බන්ධව පුවතක් අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ඇමතිවරයෙකු හෝ മന്ത്രിවරයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමත් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. පන්සලක් ආගමික ස්ථානයක් අරමුණු කරගෙන ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේවි. මහා සංඝරත්නය පෙරමුණු කරගෙන නැගී සිටීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී පළාත් 4කට පමණ දැඩි නියඟකාරීත්වයක් මෙන්ම තවත් පළාත් කිහිපයකට විටින් විට වර්ෂාපතනය දකින්නට ලැබෙනා වූ කාල සීමාවක් එළඹේවි. මේ කාල සීමාවේදී දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතු කොටගෙන වසංගත රෝගයන්ද පැතිරීමක් මෙන්ම දැඩි නියඟකාරී තත්ත්වයන් මත මිනිසුන් බොහෝ පීඩාවට මෙන්ම ජනතාවගේ එදිනදා ක්‍රියාකාරකම් පවා ඇන හිටින්නා වූ කාල සීමාවක් බවට මේ ඉදිරි කාල සීමාව පරිවර්තනය වේවි.
ඉදිකිරීම් අංශයේ කාර්යයකදී අනපේක්ෂිත ක්‍රියාවක් නිසා ජීවිත අහිමිවීම සිදුවේවි. මෙම වසර අග කාල සීමාව වන විට ජනතාව රැල්ලක් වශයෙන් ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමක් හා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කිරීමක් නිතර දකින්නට ලැබේවි. කඳුකර ප්‍රදේශයේ පවුලක් සමග ගෙයක් පොළවට ගිලා බැසීමක් හෝ පස් කන්දකට යටවීමක් සිදුවේවි. මේ බොහෝ දුරට මාතලේ දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබේවි. ක්‍රීඩා කණ්ඩායමක් හෝ විශේෂ වූ වෘත්තීය කණ්ඩායමක් ප්‍රවාහනය කරන්නා වූ රථයක් ඔවුන් සමගම අනතුරට ලක්වීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී නුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන තිබෙන්නා වූ කර්මාන්ත ශාලාවක ගිනි ගැනීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක් හෝ ඝාතනය කිරීමක් සිදුවේවි. විශාල වූ වේල්ලක් මූලික අවධියේ ඉරිතැලීමක් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. ඉදිරි මාස 4ක ඇතුළත කාල සීමාවේදී රටේ දේශපාලන චරිතයකට වෙඩි තැබීමක් සිදුවේවි. පාසලක් අවට තියෙනා වූ කර්මාන්ත ශාලාවක් ගිනි ගැනීමකට ලක්වේවි. ඉදිරි කාල සීමාවේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයේ කණ්ඩායම් සංවිධානය වීමත් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. ප්‍රේම සම්බන්ධතාවයක් හේතු කොටගෙන පාසල් දරුවන් දෙදෙනෙක් ජීවිතයෙන් සමු ගැනීමක් සිදුවේවි. ආපන ශාලාවක් විශාල වූ හෝටල් එකක් ඉදිරි කාල සීමාවේදී දැවන්ත ලෙස ගිනි ගැනීමට ලක්වේවි. ඉදිරි කාල සීමාවේදී ගුවන් යානා අංගනයක් කිට්ටුව ගිනි ගැනීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී පොලිසියකට පහර දීමක් හෝ වෙඩි තැබීමක් සිදුවේවි. ශරීරයේ ඇතිවෙන්නා වූ ව්‍යාකූල තත්ත්වයක් මත පැතිරෙන්නා වූ වසංගතකාරී රෝගී තත්ත්වයක් වේලි කාලගුණයක් තියෙනා වූ ප්‍රදේශයන් තුලදී අසන්නට ලැබේවි. ඉදිරි මාස 4ක කාල සීමාවේදී රාජ්‍ය ආයතන දෙකක ගිනි ගැනීම පිළිබඳව පුවත් අසන්නට ලැබේවි. දුම්රිය හරස් මාර්ගයක පාසල් ළමයි සමග මාර්ග රියානතුරක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී කඳුකර ප්‍රදේශයේ වාහනයක් බසයක් පෙපාතයකට පෙරළී මාර්ග රියානතුරක් සිදුවේවි. මග නතර වීමක් සිදුවේවි. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනික නායකත්වයක් වෙඩි තැබීමක් ඝාතනය කිරීමක් සිදුවේවි. මේ වසර ඉදිරි කාල සීමාවේදී හෝ 2027 වසර තුලදී සිදුවේවි. බහලුම් ප්‍රවාහනය කරන්නා වූ රථයක් හෝ විශාල වූ බඩු ප්‍රවාහනය කරන්නා වූ රථයක් පෙපාතයකට පෙරළීමක් සිදුවේවි. අද දිනට මේ වැඩසටහන අවසానයි. ඔබ සියලු දෙනාටම උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍යරජන් වහන්සේගේ අනුභවයේ ආශිර්වාද ශක්තිය ලැබිලා ඔබගේ තියෙනා වූ සියලුම කායික මානසික සියලු දුක් පීඩාවන් දුරුපත් වෙලා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබිලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.